වඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතෝ කොසොම සාදු වන්දිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්තා වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයෝරෝ අදන දොහොත් තබා වඳින මේ මම සමීද ගුණය සිහිකර වඳිනේ මේ තිලෝවග සමීද අටවන් දෙනෙතේ කරුණාදහරයි මිසදිටු අඳුරට දැල්වූ පහනයි කරුණාවෙන් සිත සනසලයේ සුගත තථාගත සම්බුදු සරණයි පින්කඳ බබලන මගුල් පෙර පටන් ගතේක පිරිස එවාගේම අද මේ නිවහනට පැමිණ සිටින කාරුණික වාසනාවන්ත සදහවත් පින්වත්නි අද විශේෂයෙන්ම කරඳන දම්මුල්ල ප්‍රදේශය තුල සිදු කරන තවත් කටින මහා පින්කමකට සමගාමීව සිදු කෙරෙන පින්කමකටයි ඔබ හැමදෙනාම එකතු වෙලා සිටින්නේ. බුද්ධං ධම්මං සරණං ගච්ඡාමි සමාධිපාතා වේරමණී සික්ඛාපදං නන බල ඔපවත්
රත් කළ සැඩ සුළඟට නොසැලෙන සේවනක් ලෙස ගෝර සසර මග මරු බාල සුන් කළ සුගත මුනි දෝසාද වදිනේ මේ තුන් කාල දිතිස් පුරුෂ මහා පිරිත් දේශනාවක් සිද්ධ කරලා සෙත් පිරිත් දේශනාවක් සිද්ධ කරලා මේ විහාරස්ථානයේ තමයි බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරන්නට උදව් වෙච්ච උපකාර වෙච්ච හැමදිනාටම ආශිර්වාද සිද්ධ කරමින් විශේෂයෙන් අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ ආයතන නිර්මාණය කරන්නට මූලිකත්වයේ ගත් අපේ කටේපොළ විමලරත්න හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරන්නට වගේම අපේ කටේපොළ විමලරත්න හාමුදුරන් වහන්සේගේ මෑණියන් වහන්සේ ඇතුළු ඒ පවුලේ උදවියට පින්කම මෙවර දායකත්වයේ දරන ඒ හැමදිනාටම ආශිර්වාදයන් එකතු කරලා මේ පින්කම සිද්ධ කරන්න තමයි කාගේත් අදහස බලාපොරොත්තුව. නිසා මේ මොහොතේ මේ ඊටාම ශ්‍රද්ධාවෙන් සූදානම් කරගත්ත මේ ගිලම්පස දානේ මහා සංඝරත්න උත්සාහ පූජා කරලා ඒ ජනිත වන්නා වූ ආශිර්වාදයේ ශක්තිය බලයත් මේ අත්තන්ට ආශිර්වාද පිණිස අනුමෝදන් කරන්නටයි අපේ හාමුදුරන් වහන්සේ ප්‍රධාන දායක පිරිසගේ අදහස බලාපොරොත්තුව. ගිලම්පස දානය කියලා අපේ ආනිසංසය තමයි චිරාත් කාලයක් ආයුරාෝග්‍ය සම්පත් ජීවත් කිරීමේ මේ ශක්ති භාග උදාන පින්කමක් තමයි ගිලම්පස දානයක් කියලා කියන්නේ. ඒ ගිලම්පස දානය පූජා කරලා බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් මෑණියන් වහන්සේ ප්‍රධානගත පවුලේ උදවියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන වගේම අපේ කැටේපොළ විමලරත්න හාමුදුරන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේට ඒ ජන්මදිනය නිමිතිව උන්වහන්සේට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ජයශ්‍රී මහා බෝසත්තුන් වහන්සේගේ ආශිර්වාදය උතුම් වූ ශ්‍රී පාදපත් වහන්සේගේ ආශිර්වාද දළදා වහන්සේගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා තචිරාත් කාලයක් උන්වහන්සේ කරන ලබන ශාසනික ආගම සේවාවන් සිදු කර ගැනීමට උන්වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නටයි අදහස් කරන්නේ. එහෙමනම් කල්පනා කරගන්න ඊටම ශ්‍රද්ධාවෙන් සූදානම් කරගත්ත මේ ගිලම්පස දානයේ අග්‍රභාගය භාග්‍යවත් වූ ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන්ට මේ මොහොතේ සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරා ගිලම්පස පූජාවක් වශයෙන් පූජා කරා. ඉන් අනතුරු අපේක්ෂා කරනවා මේ ගිලම්පස දානයේ මහා සංඝරත්න උත්සාහ සංසතුකට පූජා කරන්නට. එහෙමනම් ඒ සියලුම ආකාරයෙන් ජනිත කුසල ශක්තිය අපි ලොකු හාමුදුරන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු අනුමෝදන් කරමු. අපේ ලොකු හාමුදුරන් වහන්සේට චිරාත් කාලයක් ජාතික ආගම සේවාවන් සිදු කරන ශක්තිය ලැබේවා. චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය සම්පත්තිය සැලසේවා. උන්වහන්සේගේ මෙලොව ජීවිතය යහපත් වේවා වාසනාවන්ත වේවා. උන්වහන්සේත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දකීවා කියලා හැමෝම සාදු කියලා ආශිර්වාදයෙන් එකතු කරමු. විශේෂයෙන් පින්කමේ දායකත්වයේ දරන අද කැටේපොළ හාමුදුරන් වහන්සේගේ මෑණියන් අතුරු පවුලේ උදවියටත් මේ කඩනචීවර පූජා මේ පින්කමේ දායකත්වයේ දරන එනිම්මි මහත්මිය අතුරු පවුලේ උදවියටත් ඒ වගේම ඊට අමතරව මේ ආයතනය ආරම්භ කරලා ඉඩකඩම් ආදී දේවල් පූජා කරලා දනුත් මේ පින්කම් වල සම්බන්ධ හැම දිනාටමත් මේ පින්කමේ ශක්ති බලය ලැබේවා. විශේෂයෙන් අපේ කැටේපොළ විමලරත්න හාමුදුරන් වහන්සේටත් මේ ශක්තිය ලැබේවා. නිරෝගී සම්පන්නිය සැලසේවා. ආයුරාෝග්‍ය සම්පන්නිය සැලසේවා. චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. මේ උතුම් ගිලම්පස දානයේ පූජා කිරීමේ ආශිර්වාදයේ ශක්තිය බලය විශේෂයෙන් මේ අවස්ථාවට වැඩම කළ පළාතේ මහා සංඝරත්නය අපේ දර්ගා නගරයෙන් වැඩම කළ අපේ ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන කරගත්ත ඉංග්‍රීසි ප්‍රදේශයෙන් වැඩම කළ ආදී වශයෙන් සුගතාරාම විහාරස්ථානයේ අපේ හාමුදුරන් වහන්සේ මේ මාගම වඩින හාමුදුරන් වහන්සේ මේ පළාතමයි. ඒ සියලුම භික්ෂුන් වහන්සේලාට මේ ශක්තිය ලැබේවා. උන්වහන්සේලාට චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේලාට කරන සියලුම ආගම සේවාවන් සිදු කිරීමේ ශක්ති භාග්‍ය වාසනාව උදා වේවා. උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ජය ශ්‍රී මහා බෝසත්තුන් වහන්සේගේ ආශිර්වාදයේ උතුම් වූ ශ්‍රී පාදපත් වහන්සේගේ ආශිර්වාදයේ දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. විශේෂයෙන් අපවත් වේදාල පූජනීය මහා සංඝරත්නයටත් අපේ කැටේපොළ හාමුදුරන් වහන්සේගේ පියාණන් ප්‍රදාන කරගත් පවුලේ මියගේ ඥාති මිත්‍රාදීන්ටත් සතර පෙරේ දායකාරක ආදී නවීන මිය පරලෝකේ ඥාති මිත්‍රාදීන්ටත් මේ ආයතනය ආරම්භ කරන උදව් වෙච්ච උපකාර වෙච්ච දිනානමේ මිය පරලෝකේ ඥාති මිත්‍රාදීන්ටත් මේ ශක්තිය නිවන් පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. විශේෂයෙන් පළාත් භාර ශ්‍රීමත්ී සුමන සමන් දෙවියන් ප්‍රධාන සුදෙවියන් වහන්සේලාට මේ ශක්තිය නිවන් පිණිස උපකාර වේවා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් හිතේ තබාගෙන සූදානම් කරගත්ත මේ දානේ
මේ ගිලම්පස දාණය මහා සංඝරත්න උදෙසා සංඝ සතුකට පූජා කරනවා. පූජා වේවා, පූජාම වේවා. සම්බුදු සමිදු සොයමින් අසරණ දනලෝ පිරුණ කරුණාවෙන් සිත සැනසුම් දෙවන අසදිස මහා කොළුනින් පෙරේ උතුල ලොවුතුරු හිමි සාද නම දෙමි නිතේන සිව් මහ බඹුනගේ පිදුම් ලබන්නේ සිව් පිරිවර පිරිසෙන් සැරසෙන්නේ සිව්පසයෙන් නීති පිදුම් ලබන්නේ සම්මා සම්බුදු හිමි නම දෙන්නේ දැකුමෙන් දැසට දුක් සංසිඳෝනේ වදනින් සනසෝම සතහට ලැබුණේ නිවනින් රුදු සසරේ දුක නිවෝනේ අංගීරස මගේ කාරුණික වාසනාවන්ත සදහවත් පින්වතුනි කරන්දන ධම්මොල්ල චිත්ත විවේකාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරලා ප්‍රථම වතාවට සිදු කරන මහා පිරිත් දේශනාව තමයි අද මේ 2025 වසර කඨින මහා පින්කමට සමගාමීව සිදු කරන්නට කටයුතු ඔබ හැම දිනාටම ආශිර්වාද කරන්නට එවාගේම මීට මාස 4කට පෙර ආතුව අපවත් වී වදාළ අතිපූජනීය කරණන ශ්‍රී සාංගිකාරාම මහා විහාරාධිපති අතිපූජනීය කරණන ධම්මිශ්‍ර ලොකු හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනා පළ කරන්නට අපේ උපදිස්ස පඬිත නායක හාමුදුරුවන් වහන්සේ දර්ගා නගරයේ මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය අපේ හාමුදුරුවෝ අද මේ පිරිත් දේශනාව සඳහා වැඩම කොට වදාරන්නට යෙදුණා. ඒ වගේම මාරමේ පුරාණ විහාරාධිපති ඒ වගේම කුරුවිට කෝරළේහි ප්‍රධාන අධිකරණ සංඝ නායක ඒ වගේම ශාසනාශක බල මණ්ඩලයේ ගරු සභාපති ඒ වගේම මේ ප්‍රදේශයේ ඔබ කොයි කවුරුත් දන්නේ අපේ මානවේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ මේ ස්ථානයට අවස්ථා ගණනාවකදීම වැඩමවන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපේ නායක හාමුදුරුවෝ මේ ස්ථානයට වැඩමවීම අපට බොහොමත්ම ආශිර්වාදයක් විශේෂයෙන් උන්වහන්සේගේ වැඩමවීම යනුව අපේ නායක හාමුදුරුවෝ පුරිජ්ජල පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ වැඩම කොට වදාරන්නට යෙදුණා. කුරිරු කුහක ආද මිටුකම් පිරෝණ නපුරු අඳුර